මට හම්බුණා රට නෙල්ලි. අද මම මේකෙන් රසමරස නෙල්ලි දෝසයක් හදන්න යන්නේ. මම මුලින්ම නෙල්ලි ටික හොඳට සෝදගෙන භාජනයක් ලිපේ තියලා ඒකට නෙල්ලි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට වතුර ටිකක් එකතු කරගෙන ලුණු ටිකක් දාලා හොඳින් තැම්බෙන්න තියනවා. මේ තියෙන්නේ හොඳට තැම්බුණාට පස්සේ ඊට පස්සේ මේකේ තියෙන වතුර ටික මම අයින් කරගෙන ඒකට අවශ්‍ය කරන සීනි ටික දාගන්නවා. මම මේකට වතුර මුකුත් දාගන්නේ නැහැ. ඊට පස්සේ කැට ගැහෙන්නේ නැති විදිහට හොඳට හැඳි ගාගන්න. නෙල්ලි වල තියෙන වතුර ටිකත් සීනි වලට එකතු වුණා මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන නෙල්ලි එක වතුර ටික හොඳට හිඳුනට පස්සේ හොඳට හැඳි ගන්න. එතකොට පාට වෙනස් වෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස නෙල්ලි දෝසයක. ඉතින් ඔයාලත් මේ වගේ රස නෙල්ලි දෝසය එකක් හදලා බලන්න. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්.